සුබ දවසක් වේවා හැමෝටම. ඔන්න අද අපි අරගෙන ආවේ ට්‍රින්කෝ ඩොග්යාඩ් එකට ගියපු ගමනේ ඉතිරි වීඩියෝ එක. ඉතින් මේ වීඩියෝ එක බලන්න අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. අපි මේ ඉක්මනින් යන්නේ අපේ බෝට් රයිඩ් එක යන්න. ඉතින් මේ ඩොග්යාඩ් එකට එන ඔයාලට රුපියල් 250ක් වගේ පොඩි මුදලක් ගෙවලා මේ බෝට් රයිඩ් එක යන්න පහසුකම් හදලා දීලා තියෙනවා. අපිට මේ බෝට් රයිඩ් එක යද්දී මුළු වරායම බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මේ බෝට් එකේ ඉන්න නේවි ඔෆිසර් කෙනෙක් මුලින්ම අපිට මේ ගමනේ දැක ගන්න පුළුවන් දේවල් ගැන පොඩි විස්තරයක් කරනවා. ලංකාවේ පිහිටි විශාලතම ස්වභාවික වරාය, ඒ වගේම ලෝකයේ සිව්වෙනියට විශාලතම ස්වභාවික වරාය විදිහට මේ ත්‍රිකුණාමල වරාය හඳුන්වනවා. මේ ටිකක් අපිට ඈතින් පේන්න තියෙන්නේ ආසියාවේ එකම බැරමුණ්ඩි මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානය. මේ බැරමුණ්ඩි මත්ස්‍යයින් කියන්නේ සංචාරක හෝටල්වල භාවිතයට ගන්නා මිලෙන් අධික මත්ස්‍ය වර්ගයක්. ලෝකයේ ගැඹුරු මුහුදේ පිහිටලා තියෙන වරායන්ගෙන් හොඳම හා සුන්දරම වරායක් විදිහට මේ ත්‍රිකුණාමල වරායත් පිළිගන්නවා. ඒ වගේම ලෝකයේ ඕනෑම වර්ගයේ විශාලත්වයෙන් යුත් නෞකාවක් මෙහි පිහිටලා තියෙන තටාංගනේ රඳවා තැබිය හැකි බව පවසනවා. ඉතින් මේ වරායේ තියෙන විශේෂත්වයේ හින්දාම ත්‍රිවිධ හමුදාවෙන්ම මේ වරායට ආරක්ෂාව සපයනවා. මේ ඇතින් අපට බලා ගන්න පුළුවන් වෙන්නේ ටෝකියෝ සිමෙන්ට් ෆැක්ටරි එක. ප්‍රීමා ෆැක්ටරි එක තමයි අපිට මේ ළඟින්ම බලා ගන්න ලැබුණේ. මිනිට්ස් විතර රයිඩ් එකකින් පස්සේ අපි මේ වරායේ බලාගෙන ආයෙත් ගොඩබිමට ආවා. අපිට ගොඩබිමට ලං වෙනකොටම දැක ගන්න පුළුවන් උනේ මේ බ්ලැක් කලර් මුහුදු ඉකිරියා. ඉතින් මේවායේ කටු හරිම විස සහිතයි කියලා තමයි කියන්නේ. ඒ වගේම විවිධ මත්ස්‍ය වර්ග විශාල ප්‍රමාණයක් අපිට මේ කොටසේදී දැක ගන්න පුළුවන් වුණා. මේ දේවල් බලාගෙන අද අපි ලන්ච් වලට ආවෙත් මේ නේවි කැම්ප් එකේම තිබුණ රෙස්ටෝරන්ට් එකට. ඉතින් මෙතනින් ලන්ච් අරගෙන අපි නැව බලන්න යන ගමනේදී අපිට ලංකාවේ පළවෙනි කලර් ලයිට් එක බලා ගන්න පුළුවන් වුණා. මට නම් පළවෙනි වතාවට තමයි මේ වගේ නැවකට යන්න අවස්ථාවක් ලැබුණේ. මේ තියෙන්නේ අද අපි බලාගත්ත පරාක්‍රමබාහු නෞකාව. මේ නැවේ විශේෂ නීතියක් තිබුණා. ඒ අපි ගෲප් එකක් විදිහට මේ නැවට ඇතුළු වෙනකොට මුලින්ම ඇතුළු වෙන්නෙත් ඒ වගේම නැවෙන් පිට වෙන්නෙත් කාන්තාවන්. ඉතින් ඒක අපට නම් හරි විශේෂ දෙයක් වුණා. මේ නැවේ තිබුණු නීති හා උපදෙස් වලට අනුව අපිට නැව ඇතුලේ වීඩියෝස් හා ෆොටෝස් ගන්න අවසර ලැබුණේ නැහැ. ඉතින් මේ නැවත් බලාගෙන එදා දවසේ අපේ නවාතැන මාබල් බීච් රිසෝට් එකට ගියා. අද දවසේ අපේ වීඩියෝ එකත් එක්ක එකතු වුණ ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි.